සුබ දවසක් වේවා ඔයාලට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොල්ගහේ කාසියේ ඔයාලා නොදන්න විස්තර ගැනයි. වෙනද වගේම අදත් මේ කාසියේ වටපිටාව ගැන ටිකක් බලමු. මේ පොල්ගහේ කාසිය නිකුත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වෙලා තියෙන කාලේ. ඒ කියන්නේ 1815 මාර්තු 5 වෙනිදා සිට 1948 පෙබරවාරි 4 දක්වා කාලය අතරතුරයි. මේ කාලයේදී ශ්‍රී ලංකාව හැඳින්වුවේ සිලෝන්. එහෙමත් නැත්නම් බ්‍රිටිෂ් සිලෝන් කියන නමින් තමයි. මේ බ්‍රිතාන්‍ය පාලනය වසර 133ක් වගේ කාලයක් ලංකාව තුල ක්‍රියාත්මක වුණා. අපි ඉස්සෙල්ලාම මේ පොල්ගහේ කාසියේ අපි වැරදියට හිතන් ඉන්න දේවල් වෙනස් කරගමු. මේකට පොල්ගහේ කාසිය කිව්වට ඇත්තටම මේකේ තියෙන්නේ තල් ගහක්. මේ කාසියට තල් ගහක් යොදා ගන්න විශේෂ හේතු තියෙනවා. මේ කාලයේදී වහල සෙවිලි කරන්න සහ නිවාස හදන්න තල්පත් යොදාගෙන තියෙනවා. ලංකාවේ විවිධ ලාංඡන සඳහා තල්ගස භාවිතා කරලා තියෙනවා. පුස්කොළ පොත් ලියන්න මේ තල්පත් පදම් කරලා භාවිතා කරලා තියෙනවා. ඔයාලා දන්න මහා වංශය, ත්‍රිපිටකය, කෞසිලිමින, 550 ජාතක පොත වගේ වැදගත් ග්‍රන්ථ මේ තල්පත් වල තමයි ලියලා තියෙන්නේ. වටාපත් නිර්මාණය කරලා තියෙන්නේ මේ තල්පත් වලින්ම තමයි. තල්පත් වලින් නිම වූ කුඩ වැස්සට අවුවට භාවිතා කරලා තියෙනවා. මේ වගේ හේතු නිසා මේ තල් ශාකය අපේ සංස්කෘතියට ගොඩාක් සම්බන්ධ නිසා තමයි තල්ගස මේ කාසියේ මුද්‍රණය කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය පාලනයේ පළවෙනි පාලකයා විදියට වික්ටෝරියා රැජින, එහෙමත් නැත්නම් ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා රැජින පත් වුණා. ඒ උපත ලැබුවේ 1819 මැයි මාස 24 වෙනිදායි. ඇය ජීවිතක්ෂයට පත් වුණේ 1901 ජනවාරි 22 වෙනිදායි. ඇයගේ රාජ්‍ය පාලන කාලය 1837 ජූනි මාස 20 වෙනිදා සිට 1901 ජනවාරි 22 දක්වා පැවතුණා. මේ වික්ටෝරියා රැජින අවුරුදු 63ක් සහ මාස 3ක කාලයක් සාර්ථකව රාජ්‍ය පාලනය කළා. මේ කාලයේදී ටිකක් දැඩි රාජ්‍ය නීති හා ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වුණේ. මේ කාලයේ අතරතුර ආර්ථික, කර්මාන්ත, දේශපාලන, සංස්කෘතික, කලාව හා ජනතාවගේ සිතුම් පැතුම් වල පැහැදිලි වෙනසක් වෙලා තියෙනවා. මේ පාලන කාලයේදී ස්ත්‍රී පුරුෂවාදයේ වැඩිපුර සැලකිල්ලට අරන් තියෙනවා. ඒ කියන්නේ පුරුෂයන් රැකියාවෙන් නිරත වීම හා ස්ත්‍රීන් ගෙදරට වෙලා ගෙදර කටයුතු හා දරුවන්ගේ කටයුතු බලා ගැනීම තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. වික්ටෝරියා රැජින යටතේ සත 5, සතය, සත භාගය, සත කාල කියන සියලුම වර්ගවල කාසි නිකුත් වෙලා තියෙනවා. දැන් බලමු මේ කාසිවල වැඩිදුර විස්තර. උඩින් තියෙන පළමුවන වගුවලින් දැක්වෙන්නේ එම කාසි කුමන වර්ෂර පරාසයක් ඇතුළත නිකුත් වෙලා තියෙනවද කියන එක. ඊට පස්සේ කාසියේ ලෝහය, කාසියේ බර, විස්කම්භය, කාසියේ ඝනකම වගේ විස්තර සඳහන් වෙනවා. පහළින් තියෙන වගුවලින් දැක්වෙන්නේ ඒ එක් කාසි වර්ගය නිකුත් වෙලා තියෙන වර්ෂයන්. ඒ වර්ෂයන්ට අදාළව කොච්චර ප්‍රමාණයක් නිකුත් වෙලා තියෙනවද සහ 100ට ගණන. ඒ කියන්නේ ඒ කාසිය නිකුත් වෙලා තියෙන මුළු ප්‍රමාණයෙන් 100ට කීයක් ඒ වර්ෂයේදී නිකුත් වෙලා තියෙනවද කියන එකයි. ඔයාලා වර්ෂයන්ට අදාළව කාසි එකතු කරනවා නම් මතක ඇතුව මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගෙන ඔක්කොම කාසි ටික එකතු කරගන්න. තවත් වැදගත් දෙයක් තමයි මේ කාසිය අනිත් රජරුන්ගේ කාසි වලට සාපේක්ෂව ටිකක් හොයාගන්න අමාරුයි සහ මිල සාපේක්ෂව වැඩි. ඒ මිල කාසියේ තත්ත්වය, ඒ කියන්නේ කන්ඩිෂන් එක අනුව වෙනස් වෙනවා. ඊළඟට 7 වන එඩ්වර්ඩ් රජු, එහෙමත් නැත්නම් ඇල්බර්ට් එඩ්වර්ඩ්. මේ රජතුමා උපත ලැබුවේ 1841 නොවැම්බර් 9 වෙනිදා. සහ අභාවය සිදු වුණේ 1910 මැයි 6 වන දිනයි. එඩ්වර්ඩ් රජු වික්ටෝරියා රැජිනගේ අභාවයෙන් පසුව 1901 ජනවාරි 22 වනදා සිට 1910 මැයි 6 වනදා දක්වා රාජ්‍ය පාලනය ගෙන ගියා.
හත්වන එඩ්වඩ් රජු වික්ටෝරියා රැජනගේ පළවෙනි පුත්‍රයා ලෙස අවුරුදු 9ක් වගේ කෙටි කාලයක් රාජ්‍ය පාලනය කරා. මේ රජතුමාගේ කාලය තුළ ආණ්ඩුකාරවරුන්ගේ නිල ඇඳුම් නිර්මාණය කර එම නිල ඇඳුම් නීතිගත කිරීම තමයි සිදු වුණේ. හත්වන එඩ්වඩ් රජතුමා යටතේත් සතය, සතභාගය හා සතකාල කියන කාසි වර්ග 3ක් නිකුත් වෙලා තියෙනවා. ඒ එක් එක් කාසියේ වසර පරාසය, ලෝහය, බර, විෂ්කම්භය, ඝනකම කියන විස්තර ඉහළ තියෙන වග තුනෙන් ඔයාලට දැනගන්න පුළුවන්. දෙවන වග තුනෙන් පිළිවෙලට නිකුත් වූ වර්ෂය, නිකුත් වූ කාසි ප්‍රමාණය, නිකුත් වූ ප්‍රමාණයේ 100ට ගණන කියන විස්තර ටික ඔයාලට දැනගන්න පුළුවන්. පස්වන ජෝර්ජ් රජු. ඔහුගේ දීර්ඝ නාමය ජෝර්ජ් ෆෙඩරික් ආනර්ස් ඇල්බර්ට්. මෙතුමා උපත ලැබුවේ 1865 වසරේ ජූනි 3 වනදා. අභාවය සිදු වුණේ 1936 ජනවාරි 20 වන දිනයි. රාජ්‍ය පාලන කාලය වුණේ 1910 මැයි 6 වනදා සිට 1936 ජනවාරි 20 වනදා දක්වායි. හත්වන එඩ්වඩ් රජුගේ පළවන පුත්‍රයා විදියට එඩ්වඩ් රජුගේ අභාවයෙන් පසුව 1910 දී රාජ්‍ය පාලනයට එක්වන පස්වන ජෝර්ජ් රජු සාර්ථකව අවුරුදු 25ක් හා මාස 8ක කාලයක් රාජ්‍ය පාලනය ගෙන ගියා. මේ රජතුමාගේ පාලන රටාව ටිකක් දැඩි එකක් වුණා. ඒ වගේම පස්වන ජෝර්ජ් රජුගේ පාලන කාලයේදී තමයි යටත් විජිතවල නිල කොඩි නිර්මාණය කරලා ඒවා නීතිගත කිරීම සිදු වුණේ. පස්වන ජෝර්ජ් රජුගේ මුහුණත යටතේ සතය හා සතභාගය කියන පොල්ගහේ කාසි. නෑ එහෙම නෙමෙයි. තල්ගහේ කාසි. වර්ග 2 විතරයි නිකුත් වෙලා තියෙන්නේ. මේ කාසි වර්ග දෙකෙත් පොඩි වගු දෙකින් වසර පරාසය, ලෝහය, බර, විෂ්කම්භය හා ඝනකම කියන විස්තර ඇතුළත් කරලා තියෙනවා. දෙවන වගු දෙකින් පෙන්වන්නේ වර්ෂය, නිකුත් වූ ප්‍රමාණය හා ඒවායේ වර්ෂයන්ට අදාළව නිකුත් වී ඇති ප්‍රතිශතයන්. ඊළඟට 6 වන ජෝර්ජ් රජු. මෙතුමාගේ සම්පූර්ණ නාමය ඇල්බර්ට් ෆෙඩරික් ආතර් ජෝර්ජ්. මෙතුමා ඉපදුනේ 1895 දෙසැම්බර් මාස 14 වනදා. අභාවය සිදු වුණේ 1952 වර්ෂයේ පෙබරවාරි මාස 6 වනදා. මෙතුමා පස්වන ජෝර්ජ් රජුගේ පුත්‍රයා විදිහට ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ, ඒ කියන්නේ 8 වන එඩ්වඩ්ගේ හදිසි මතභේදාත්මක ඉවත්වීම එක්ක නොසිතූ ලෙස රාජ්‍ය පාලනය බාර ගැනීමට සිදු වුණා. මේ 6 වන ජෝර්ජ් රජු අවුරුදු 15ක් වැනි කාලයක් සාර්ථක රාජ්‍ය පාලනය ගෙන ගියා. මේ රජතුමා දෙවන ලෝක යුද්ධ කාලයේදී ජනතාව සමග එකට සිට ඔවුන්ගේ දුක් හා අපහසුතාවයන් ඔවුන් සමග බෙදාගත් නිසා පසු කාලීනව ඔහු ජනතාව අතර ජනප්‍රිය චරිතයක් වුණා. මේ අතර බ්‍රිතාන්‍ය යටත් විජිත සමය ක්‍රමයෙන් අවසන් වීම හා ඒ හා සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවීමේදී 6 වන ජෝර්ජ් රජු අපක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ වගේම ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විදියට කටයුතු කළා. මේ 6 වන ජෝර්ජ් රජු යටතේ සතය හා සතභාගය කියන තල්ගහේ කාසි දෙක තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේ කාසියෙත් ඉස්සෙල්ල වගේම වසර පරාසය, ලෝහය, බර, විෂ්කම්භය හා ඝනකම කියන විස්තර ඉහළ තියෙන පොඩි වගු වලින් දැක්වෙනවා. මෙතනදී ඔයාලට හොඳින් බැලුවොත් පෙනේවි සතේ කාසිය, ලෝහය කියන කොටස 1937 ඉඳන් 1942 දක්වා නිකුත් වෙලා තියෙන්නේ තඹ ලෝහයෙන් නිෂ්පාදනය කළ කාසි. 1943 ඉඳන් 1945 දක්වා කාසි නිකුත් කරලා තියෙන්නේ ලෝකඩ වලින්. ඒ වගේම හොඳින් බැලුවොත් ඔයාලට පෙනේවි ඒ සතේ කාසි වර්ග දෙකේ බර, විෂ්කම්භය හා ඝනකම කියන ගුණාංගවලත් මේ කාසි දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
පහලින් තියෙන වගතුනේ ඔයාලට වර්ෂය නිකුත් වූ කාසි ප්‍රමාණය හා ඒවායේ වෙන වෙනම නිකුත් වූ ප්‍රතිශතයන් බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට එච්චරයි. ඔයාලා මේ රජවරුන්ගෙන් වැඩියෙන්ම කැමති රජතුමා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම මේ වීඩියෝ එක ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අවසන් වෙනකන් මේ වීඩියෝ එක නැරඹුවාට ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.